අපි අද බලමු අපේ පූසන්ගේ කෑම වේල හැදෙන්නේ කොහොමද කියලා. මුලින්ම වතුර ටිකක් භාජනයකට දාලා ඒක හොඳට රත් වෙන්න අරිනවා. ඊට පස්සේ අපි ඒකට කපාගත්තු වට්ටක්කා එකතු කරනවා. වට්ටක්කා ටික තැම්බීගෙන එනකොට අපි ඒකට සෝදගත්තු සාලයෝ මාළු එකතු කරනවා. තාම ඒ ටික තැම්බිලා මදි හොඳට තම්බ ගන්න ඕන. ඔයාලගේ ගෙදරත් අලුත් අවුරුද්දට ගෙනාපු කෙසෙල් ඉතුරු වෙලා තියෙනවා නම් මේ වගේ පොඩිවට කපලා මල් පැලවලට දාන්න. ඒවට හොඳට මල් පිපෙනවා. කෑමේගේ පදම හරිද කියලා තමයි ඒගොල්ලන්ගෙන් ඇහුවේ. මාළු සුවඳ එන නිසා මෙතනම කැරකි ඉන්නවා ඉතින් කට්ටියම. මේක ගෑස් ලිපේ හදනකොට නම් තැම්බෙන්න මේ තරම් වෙලාවක් යන්නේ නැහැ. මෙහෙට හුළඟත් එක්ක සීතල නිසා ලිප පොඩ්ඩක් පත්තු කරගන්න අමාරුයි. ඒ නිසා මට මේ වගේ වෙලාවක් යනවා. වහින්න කිට්ටු කරනවා. ඔයාලට පේනවා හොඳට බැලුවොත් මීදුම යනවා හුළඟට එහෙට. උන් මේවා පේන්නේ නැති වෙන්නම මොකුත්ම පේන්නේ නැති වෙන්න මීදුම සම්පූර්ණයෙන් ගලනවා. මාළු ටිකයි වට්ටක්ක ටිකයි හොඳට තැම්බුණාම ඒක අපි හොඳට හැන්දෙන් පොඩි කරගන්න ඕන. ඊට පස්සේ මේ වගේ බටර් විස්කෝතු ටිකක් මම එකතු කරනවා කෑම එකට. බටර් විස්කෝතු ටිකත් මේ වගේ හොඳට පොඩි කරගෙන තමයි මම කෑම එකට බත් එකතු කරන්නේ. බත් නම් අපි හරිම පොඩ්ඩක් තමයි එකතු කරන්නේ. ඔයාලගේ ගෙදරක් බඩේ අමාරුව හැදුන ලූස් මෝෂන් යන පූසෙක් ඉන්නවා නම් බත් දෙන එක අඩු කරන්න. බත් වලට තමයි ඒ ලෙඩේ ගොඩක්ම වැඩි වෙන්නේ.
කෑම එක හදනකම් මෙයා ෂේප් එකේ බටර් විස්කෝතුවක් අරගෙන ඇවිල්ලා කනවා හොරෙන්. දෙන්නම තමයි එකතු වෙලා මේ වැඩේ කරලා තියෙන්නේ. මේ ඉන්නේ අපේ ජින්ජර් ෆැමිලි එකට අලුතෙන් එකතු වුණ පොල් සම්බෝල පැට්ටා. මෙයා කෑම එක හරිද කියලා බලනවා. මේ විදිහට හදලා දුන්නාම එයාලා හරිය ආසාවෙන් කනවා. ඔයාලත් try කරලා බලන්න. ඔයාලගේ කට්ටියත් ආසාවෙන් කෑම ටික කයි. මෙයාලා මේ විදිහට සෙල්ලම් කරනකොට තමයි අපි දැනගන්නේ කෑම කාලා බඩවල් පිරීලා සතුටෙන් ඉන්නේ කියලා. මේ තියෙන්නේ අපේ අලවත්ත. ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් මොනවද අපි හදලා තියෙන්නේ කියලා ඔයාලට පෙන්නන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අතට ගිහින් එන්නම්. bye.